මේ තියෙන්නේ අපි කවුරුත් දන්න සවැත් නුවර චේතනාරාම විහාර සංකීර්ණය. බුදුන් වහන්සේ අවුරුදු 19ක් මතක හැටියට වස් විසු වලින්ම දේශනා ගණක් දේශනා කරපු ස්ථානය තමයි මේ. මේක දම්සභා මණ්ඩපයේ හැටියට තමයි සැලකෙන්නේ. බුදුහාමුදුරන්ගේ කුටිය කියලා තමයි මෙතන සැලකෙන්නේ. මේක මග්ගදුන්නාංශගේ සක්මන් මළුව කියලා හිතනවා. නඩත්තු කරනවා ඉතින් හොඳට ඒක තමයි වාසනාව. මේ තියෙන ආනන්ද මහ බෝධීන් වහන්සේ. මේ බෝධීන් වහන්සේ අත්‍තරම පළමු කියන බුදුන් වහන්සේ වැඩ හිටපු කාලේ හිටපු ඒ ඔරිජිනල් මුල් ගස මේ තාමත් තියෙන්නේ. වාසනාවට මේකට සතුරු උපද්‍රව පැමිණියේ නැහැ. ජයශ්‍රී මහ බෝධියට වගේ. මේක කෝසම්බ කුටිය කියලා කියනවා. බුදුන් වහන්සේ වාසය කරපු කුටිය. තව ගන්ධ කුටිය කියලා තව තියෙන පොඩක් කියහන් එතන බුදුන් වහන්සේ බණ දේශනා කරපු ස්ථානය වැඩි වශයෙන්. මේක තමයි මේ බුදුන් වහන්සේ ජල ස්නානය කරපු පොකුණ හැටියට සලකන්නේ. මේ තියෙන්නේ වික්ෂුන් වහන්සේලාගේ ඖෂධ කුටිය. ක්ලිනික් එකක් වගේ වෙන්නේ නැති. මේක ඖෂධ ගබඩාවක් කියලා සඳහන් කරන මෙතන ස්වාමීන් වහන්සේලාගේ හිටපු කුටි සංකීර්ණයක් මෙතන තව. මේ තියෙන සීවලි මහරහතන් වහන්සේ වැඩ සිටිය කුටිය. මේ තියෙන අඟුලිමාල මහරහතන් වහන්සේ වැඩ සිටි කුටිය චේතනාරාමය තුල. අර උඩින් කියන කුටිය සාරිපුත්ත මහ රහතන් වහන්සේගේ කුටිය හැටියට තමයි සැලකන්නේ. ආනන්ද බෝධිය